දවසකින් තමයි මම channel එකට වීඩියෝ එකක් දාන්නේ. මට තිබුණ වැඩත් එක්ක මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් අද මම කතා කරන්න හිතුවා තනියම ස්ටඩි කරන්න කම්මැලි කෙනෙක්ට යාළුවෙක් එකට එකතු වෙලා ප්‍රොඩක්ටිව් විදියට පාඩම් කරන්නේ කොහොමද කියලා. හරි ප්ලෑන් එකක් නැතුව කරොත් මේ වැඩේ කාලේ නාස්ති වෙන ගොසිප් සෙෂන් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රොඩක්ටිව් විදියට ගෲප් ස්ටඩි කරන්නේ කොහොමද කියලා අපි අද බලමු. ඔයාලා මගේ channel එකට අලුතෙන් එකතු වුණ කෙනෙක් නම් මම කවිෂා දෙව්මිනි. මම ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. නංගිලා මල්ලිලට පාඩම් කරද්දී එන ගැටලු වලට උදව් කළා මට පුළුවන් විදියට ඔයාලගේ හීන හැබෑ කරන්න උදව් කරන්න තමයි මම මේ channel එක හැදුවේ. ඉතින් ඔයාලා හැමෝම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු දැන්. පළවෙනි දේ තමයි මෙම්බර්ස්ලා මුලින්ම වැඩක් කරන්න උනන්දුවක් උවමනාවක් තියෙන යාළුවෝ ටිකක් සෙට් කරගන්න. ගොඩක් ලොකු ගෲප් එකකට වඩා 3-4 දෙනෙක් ඉන්න ගෲප් එකක් නම් ගොඩක් හොඳයි. හැබැයි වැඩක් කරන්න උවමනාවක් තියෙන යාළුවෝ ටිකක් ඔයා මේ වැඩේට එකතු කරගන්න ඕනේ. ඊළඟට පාඩම් කරන්න දවසක් වෙලාවක් ඒ වගේම ටොපික් එක යාළුවෝ එක්ක කලින් ඩිසයිඩ් කරගන්න. ඒ ඩේට් එකට කලින් ගෲප් එකේ හැමෝම ඒ ටොපික් එක බලා ගන්න. හැමෝටම ක්ලියර් අයිඩියා එකක් තිබ්බහම ටයිම් වේස්ට් වෙන්නේ නැහැනේ. ඊළඟට ස්ටඩි සෙෂන් එකක් හදාගන්න. උදාහරණයක් විදියට අපි ස්ටඩි කරන්න 9ට පටන් ගන්නවා කියලා හිතමුකෝ. එතකොට 9 ඉඳන් ඊළඟ පැය කමාරේ මේ පාඩමේ මේ කොටස් ටික කරනවා. ඊළඟ විනාඩි 45 මේ පාඩම එක්ස්ප්ලেইন කරනවා. ඊළඟ විනාඩි 30 බ්‍රේක් එකක්. අවසාන පැයේ ක්විස් ගේම් පාස් පේපර්ස් කරනවා. මේ වගේ ප්ලෑන් එකක් හදාගෙන කරන්න. එතකොට ටයිම් වේස්ට් වෙන්නේ නැහැනේ. ඒ වගේම කම්මැලි හිතෙන්නේ නැති වෙන්න ඉෆෙක්ටිව් ප්ලෑන් එකක් හදාගන්න. බ්‍රේක් ටයිම් වලදී මනස රිලැක්ස් වෙන දේවලුත් කරන්න. ඊළඟ දේ තමයි පාඩම් කරන වෙලාවට ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් අයින් කරන්න. උදාහරණයක් විදිහට ෆෝන් සයිලන්ට් කරන්න. ඒ වගේම එක වෙලාවකට එක්කෙනෙක් විතරක් කතා කරන්න. ඒ කතා කරන කෙනාට හොඳින් ඇහුම්කන් දෙන්න. ඒ වගේ. ඊළඟ දේ තමයි teach each other method. ගෲප් එකේ ළමයි 4 දෙනෙක් ඉන්නවා නම් ඔයාලා සිලෙක්ට් කරගත්ත පාඩම කොටස් 4කට කඩලා ඒ එක එක කොටස යාළුවෝ 4 දෙනා එක්ක බෙදා ගන්න. ඊළඟට ඒ තමන්ට ලැබුණු පාට් එකේ තියෙන දේවල් අනිත් යාළුවන්ට එක්ස්ප්ලেইন කරන්න. අන්න උදාහරණයක් විදියට ඉකෝන් වල දෙවෙනි පාඩම ගමුකෝ. එතකොට මේ දෙවෙනි පාඩම කොටස් වලට කඩාගෙන එක්කෙනෙක් ඉල්ලුම හා ඉල්ලුම් නම්‍යතාවය. අනිත් කෙනා සැපයුම හා සැපයුම් නම්‍යතාවය. ඊළඟ කෙනා වෙළඳපොළ සමතුලිතය. ඒ විදියට බෙදා ගන්නවා. ඊට පස්සේ ඉල්ලුම හා ඉල්ලුම් නම්‍යතාවය කොටස හම්බුනගෙන ගෲප් එකේ ඉන්න අනිත් අයට ඒක ගැන පැහැදිලි කරනවා. ගෲප් එකේ අනිත් අයත් එයාගෙන් ඒක ගැන ප්‍රශ්න අහනවා. හිර වෙන තැන් යාළුවෝ එක්ක ඩිස්කස් කරලා ඒවා විසඳ ගන්නවා. එහෙම විසඳ ගන්න බැරි තැන් තියෙනවා නම් ඒ තැන් පස්සේ ගුරුවරයෙක්ගෙන් අහලා හරි විසඳ ගන්න. ඔය වගේ අනිත් අයත් ඒ විදියටම කරන්න. ඊළඟ දේ තමයි පාස් පේපර්ස් කරන එක. ඔයාලා සිලෙක්ට් කරගත්ත පාර්ට් එක යාළුවෝ එක්ක ඩිස්කස් කරාට පස්සේ ටයිම් තියලා පාස් පේපර්ස් කරන්න. පාස් පේපර්ස් කරද්දී තනියම කරන්න. තමන් හිර වෙන තැන් මොනවද කියලා අඳුර ගන්න. ඊට පස්සේ ඒවා යාළුවෝ එක්ක ඩිස්කස් කරලා විසඳ ගන්න. ඒ වගේම ටර්ම් ටෙස්ට් එකක් ඉවර වුණාට පස්සෙත් ඔයාලට මේ පේපරේ වෙච්ච වැරදි තැන් යාළුවෝ එක්ක මේ විදිහට ඩිස්කස් කරලා ඒ වැරදි හදා ගන්න පුළුවන්. ඔයාට බැරි දෙයක් යාළුවෙකින් අහලා ඉගෙන ගන්නවා කියන එක ලැජ්ජාවක් නෙමෙයි. ඒ නිසා ඔයාගේ වැරදි ඒ විදිහට හදාගන්න. ඔයාට බැරි කොටස් ටික ටික පුළුවන් කරගන්න. එතකොට ටික ටික ඔයාගේ ලකුණු වල ප්‍රගතිය ඔයාටම පෙනේ. අනිත් දේ තමයි ෂෝට් නෝට්, මයින්ඩ් මැප්, කීවර්ඩ්ස් ඒ වගේ දේවල්. සමහර ළමයි ඉන්නවනේ ක්‍රියේටිව් විදිහට හිතන අය. කෙනෙක් ගොඩක් අමාරුවෙන් පාඩම් කරන දෙයක් තව කෙනෙක් මොකක් හරි රූප සටහනකින් පොඩි කීවර්ඩ්ස් වලින් මතක තියාගන්නවා ඇති. ඒ වගේ ඉක්මනින් මතක තියාගන්න පාවිච්චි කරන මෙතඩ් ඔයාගේ යාළුවෝ එක්ක බෙදා හදා ගන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. අනිත් දේ තමයි ක්විස් ගේම්ස්. ඔයාලා සිලෙක්ට් කරගත්ත ලෙසන් එක කම්ප්ලීට් කරාට පස්සේ පාස් පේපර්ස් උත් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ ක්විස් ගේම් එකක් try කරලා බලන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් හරි නැත්නම් ෆ්ලෑෂ් කාඩ් යූස් කරලා හරි පාඩමට අදාළ MCQ ගේම්ස් කරන්න.
ඉතින් මේ වෙබ්සයිට් එකෙන් කොහොමද MCQ ගේම්ස් හදන්නේ කියලා YouTube එකේ මේ විදිහට සර්ච් කරලා මේ වීඩියෝ බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මේ MCQ quiz එකක් ක්‍රියේට් කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් කම්මැලි නැතුව ආසාවෙන් වැඩ කරන්න. ඔයාලට පුළුවන් ඉස්කෝලේ හරි ක්ලාස් එකේ හරි papers වල MCQ ඇඩ් කරලා මේ විදිහට quiz game එකක් හදාගන්න. අනිත් දේ තමයි ඔයාලා මේ ගෲප් එකක් විදිහට ස්ටඩි කරන්නේ ඔන්ලයින්ද ෆිසිකල්ද කියන එක. ඔයාලා ඒක කතා කරගෙන ඔයාලට ගැලපෙන විදිහට ඔන්ලයින් නම් ඔන්ලයින්, ෆිසිකල් නම් ෆිසිකල්, නැත්නම් ඒ ක්‍රම දෙකම යූස් කරන්නත් පුළුවන්. ඉතින් යාළුවෙක්ගේ ගෙදර හරි Zoom එකෙන් ඔන්ලයින් හරි සෙට් වෙලා මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ප්‍රොඩක්ටිව් විදිහට ගෲප් ස්ටඩි සෙෂන් එකක් කරන්න. පාඩම් කරන්න කම්මැලි කෙනෙක්ට කම්මැලි නැතුව පාඩම් කරන්නත්, පාඩම් කරලා තිබුණත් ඒවා මතක නැති කෙනෙක්ට ආයෙ ඒවා මතක් කරගන්න, රිවිෂන් කරන්න මේ ක්‍රමය උදව් වෙනවා. ඒ වගේම හැමෝම එකට එකතු වෙලා වැඩ කරද්දී ඒක ලොකු මොටිවේෂන් එකක්. අනිත් අය හැමෝම වැඩ කරනකොට Tamanට නිකන් උඩ බලාගෙන ඉන්න හිතෙන්නේ නැහනේ. එතකොට මහා කාලකන්ණි හැඟීමක් එනවනේ. ඉතින් ඒ හින්දා මේ විදිහට වැඩ කරන එක මොටිවේෂන් එකක්. අනිත් දේ තමයි කෙනෙක්ට තේරෙන්නේ නැති දෙයක් කියලා දීලා ඉගෙන ගන්න උදව් කරන එක ගොඩක් ලොකු පිනක්. ඒ කරන හොඳ දේවල් නැවත ඔයාටම ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් try කරන්න අනිත් කෙනාවත් ඇදගෙන ඉස්සරහට යන්න. ඒ වගේම ඔයාලා අනිත් යාළුවන්ට පාඩම එක්ස්ප්ලেইন කරනකොට ඔයා තුල තියෙන එක එක දක්ෂතා ඔයාට අඳුර ගන්නත් පුළුවන්. ඒ කිව්වේ මොන හරි නිර්මාණශීලී දේවල් ඔයා පාඩම තව කෙනෙක්ට තේරුම් කරන්න ඒ පාවිච්චි කරන උදාහරණ එක ට්‍රික්ස් ඒ දේවල් වලින් ඔයාට ඔයාගේ නිර්මාණශීලීත්වය පෙන්වන්න කරනවා. ඒ වගේම ඔයාට තව කෙනෙක්ට හොඳට කියලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කියන්නේ ඔයාට හොඳ ටීචිං ස්කිල් එකක් තියෙනවා. එතකොට ඔයාට ඉස්සරහට ගුරුවරයෙක් වෙන්න අදහසක් තියෙනවා නම් ඒකට මේක උදව් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ගේ හැකියාවන් අඳුරගන්නත් මේක උදව්වක් වෙනවා. අනිත් දේ තමයි තව කෙනෙක්ට කියලා දෙන එකෙන් ඔයාගේ මතකයේ තව තවත් වැඩි වෙනවා. ඒක ඔයාට ලොකු උදව්වක්. ඒ නිසා ඔයාලට පුළුවන් මේ ක්‍රමය try කරලා බලන්න. ඉතින් ওই දේවල් ටික තමයි මට අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයා පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නම් ඔයාට පුළුවන් යාළුවෝ එක්ක මේ විදිහට plan කරලා හරි විදිහට group study session එකක් කරන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් like කරන්න, comment කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. Thank you හැමෝටම.